නූතන අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් පැමිණිලි 3කට අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත් රමිත් අඹුක්වැල්ල ජූනි මාස 3 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කර තිබේ. අල්ලස් කොමිසම විසින් මෙම සැකකරුවන්ගේ අද ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කෙරිණි. අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයේ හමුවේ කරුණු දක්වමින් මෙම සැකකරුවන් හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ පුත්‍රයා බවත් ඔහු හිටපු අමාත්‍යවරයාගේ පෞද්ගලික ලේකම් වශයෙන් කටයුතු කර තිබෙන බවත් සඳහන් කර තිබේ. මෙම සැකකරු විසින් අමාත්‍යවරයාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලය සඳහා පුද්ගලයන් 15 දෙනෙකු නම් කරමින් ඔවුන්ව පත් කරන ලෙසයි සිය අත්සනින් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත ලයිස්තුවක් යොමු කර තිබූ බව නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ. එම පුද්ගලයන් 15 දෙනා කිසි දිනක අමාත්‍යාංශයේ සේවය කර නොමැති අතර ඔවුන් එම තනතුර සඳහා පත් කර තිබෙන්නේ නාමිකව බවත් ඔවුන්ට හිමි වැටුප් දීමනා අතිකාල දීමනා සියල්ල පිළිමතලා උපදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවක ගිණුමක බැර කර තිබෙන බවද විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇතැයිද එම නිලධාරියා පවසා සිටී. පසුව එම මුදල් අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ දේශපාලන ආධාරකරුවන් හා හිතවතුන්ට ලබා දී ඇති අතර අමාත්‍යවරයාගේ පෞද්ගලික පරිහරණය සඳහාද යොදාගෙන තිබෙන බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. එසේ නාමිකව පත් කරගන්නා ලද පුද්ගලයන්ගේ දීමනා සියල්ල අනුමත කර තිබෙන්නේ මෙම සැකකරු විසින් බවත් මේ හරහා රජයට සිදු වූ පාඩුව රුපියල් ලක්ෂ 80කට අධික බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම නීති විරෝධී ක්‍රියාව සිදු කිරීම සඳහා මෙම සැකකරු ඇතුළු සෙසු පිරිස එක්ව සංවිධානාත්මකව ක්‍රියාත්මක වී ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැනුම් දී තිබේ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් ලබන 3 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරන ලදී.